Hello everyone, Merry Christmas to you all. ඉතින් අද ආවේ මම ඔයගොල්ලොන්ට ලෝකයේ මේ වෙද්දි ප්‍රචලිතම white grape variety එකක් ගැන විස්තරයක් කියන්න. නේම් එක තමයි Chardonnay. ඔයගොල්ලෝ දන්නවා Chardonnay කියන grape එක ලෝකයේ wine making කරන සියලුම රටවල් වල මේ වෙද්දි harvest කරන්න පුළුවන් එහෙම නැත්නම් grow කරන්න පුළුවන් grape variety එකක්. මේකට හේතුව Chardonnay කියන grape එකේ adaptability එක. ඒ කියන්නේ Chardonnay කියන grape එක ඕනම climate condition එකකට adapt වෙලා ඒගොල්ලොන්ට මේක නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව. උදාහරණයක් විදියට very cool climate වෙන Champagne, Burgundy වගේ region වලත් මේ Chardonnay කියන එක grow වෙනවා. මොකද Burgundy, Champagne කියන region වල Chardonnay හදද්දි හරිම අමාරුයි. මොකද spring frost එහෙම නැත්නම් මේ හිම මිදීමෙන් මේ grape වල buds ගල් වෙලා මේවා අනිවාර්යෙන්ම මැරෙන්න ගන්නවා. ඉතින් මේකට ඒගොල්ලෝ කරනවා එක එක ක්‍රමවේදයන්. ඒක ගැන අපි කතා කරමු ඉස්සරහට. ඉතින් Chardonnay කියන grape එක cool climate වලින් එද්දි මේ වගේ ගොඩාක්ම citrus fruit, green fruit characters වැඩි වෙලා acidity level එක වැඩි වෙලා ඒත් එක්කම alcohol percentage එක low වෙලා හරි dry style white wine එකක් විදිහට තමයි Chardonnay එන්නේ. ඒත් එක්කම Chardonnay කියන grape එක warmer climate එහෙම නැත්නම් hotter climate වලට යද්දි මේකේ තියෙන fruit characters වෙනස් වෙනවා. ඒත් එක්කම Chardonnay කියන grape එක අපිට age කරන්න පුළුවන්. මේක අපිට oak barrels වල දාලා age කරාට පස්සේ මේකේ තියෙන characters වෙනස් කරලා මේකේ තියෙන vanilla ඊට පස්සේ oakiness එක එහෙම up කරලා ගන්න පුළුවන්. ඒත් එක්කම Chardonnay කියන grape එක ඒගොල්ලෝ least fermentation එහෙම නැත්නම් මේගොල්ලෝ මැරුණු yeast barrel වල තියෙන දීලා ඒකේ තියෙන least ගතිය එහෙම නැත්නම් creamy ගතිය up කරනවා. ඒත් එක්කම Chardonnay molalactic fermentation ඒ කියන්නේ lactic fermentation එක හරහා ඒගොල්ලෝ creaminess එක වැඩි කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ඉතාලි වලින් එන Antinorileගේ Cervaro della Sella කියන white wine එක. ඉතින් Chardonnay ගැන කතා කරන්න සාගරයක් වගේ දේවල් තියෙනවා. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු. Thank you for watching Wine Man. ඉතින් වීඩියෝ එක බලපු හැමෝගෙම ඉල්ලීමක් තියෙනවා like කරන්න, share කරන්න, ඒත් එක්කම comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. Thank you for watching.